ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බලන්න මාව subscribe කරලා නැතුව නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද හදන්න යන්නේ නිල් කඩරි පානයක්. ඉතින් අපි බලමු ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙයි කොහොමද කියලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඒ ගැන තමයි දැන්. කඩරි පානය මගින් අපේ ශරීරයේ ලැබෙන විශ්මිත ගුණාංග තියෙනවා. ඉතින් ඒ ගැන ටිකක් අපි ඉස්සෙල්ලම දැනගෙන ඉමු. මුලින්ම කියන්න ඕනේ තරුණ බව රැක දෙනවා. ඒ වගේම පිළිකා නාශකයක්. සෙම් රෝගවලට ගොඩක් හොඳයි. අර්ශස් රෝගවලට හොඳයි. හරි මගේ වැලේ තියෙන්නේ නිල් කටරොඩු මල් 4ක් විතර. ඉතින් අපි ඒ ටික කඩාගමු. මේ තියෙන්නේ හොඳින් පිරිසිදු කරගත්ත නිල් කටරොඩු මල් ටික. ඉතින් ඕනවට වැඩි තලන්නේ නැතුව පිරිසිදු ජලයෙන් හොදලා ගන්න. දැන් උණු වතුර ටිකක් දාගත්තා මේ නිල් කටරොඩු ටිකට. ඉතින් ඔයාලට පේනවා දැන් පාට වෙනස් වීගෙන ඉන්නේ. දැන් නිල් කටරොඩු පැහැය එකතු වෙලා තියෙන්නේ අපේ ජලයට උණු වතුර ටිකට. ඔයාලට පේනවා ලස්සන ලානිල් පාටකට ඇවිල්ලා තියෙනවා අපේ මේ ඩ්‍රින්ක් එක. ඉතින් කෙනෙකුට පුළුවන් නම් මේක දැන් බොන්න පුළුවන්. සීනි ටිකක් දාගෙන බොන්න පුළුවන්. ඉතින් වෙනසක් ඕන කරනවා නම් කෙනෙකුට අපිට මේකට දෙහි විෂ ටිකක් එකතු කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට පේනවා දම් පැහැයකට ආවා. දෙහි විෂ එකතු කරගත්ත නිල් කටරොඩු ඩ්‍රින්ක් එක. ඉතින් බලන්න හරි ලස්සන දම් පාටකට තියෙනවා. ඒ වගේම ගොඩක් ගුණයි. දැන් කෙනෙකුට අයිස් කැටයක් දාලා සීනි ටිකක් දාගෙන කසකසායට වුණත් අපිට එකතු කරගන්න පුළුවන්. ඔයාලට මේ ඩ්‍රින්ක් එක සතියකට සැරයක් වගේ බොන්න හැමදාම බොන්න එපා. ඕනවට වැඩිය ඕනම දෙයක් ඕනම නෑ කියනවනේ. ඉතින් ඒ වගේ හැමදාම හොඳ නෑ. ඒ හින්දා සතියට එකපාරක් විතර මේ ඩ්‍රින්ක් එක බොන්න. හරි මං එහෙනම් ගිහින් එන්නම්. මාව subscribe කරපු නැති කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා ආයෙත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඔයාලා ඔක්කොම පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්. bye.